අර අතනදී රිටර්න් වෙනවා කියන එකේ තේරුම තමයි මේ දිගට කරන් යනවා නම් කියන්නේ කන්ටිනියු. මට එතන පොඩ්ඩක් වැරදුනා. සාමාන්‍යයෙන් Java වලදී කන්ටිනියු කියන එක පාවිච්චි වුණොත් කියවෙන්නේ එතනින් එහාට දිගටම කියන්නේ දිගට කන්ටිනියු වෙනවා කියන එක. රිටර්න් කියන එකේ තේරුම තමයි දැන් මෙතනදී not equal වුණොත් එහෙම ඒ කියන්නේ මෙතන දෙන්න මෙතන දෙකම මෙතන තුනයි වුණොත් අපිට මේ මැට්‍රික්ස් එක දිගට කරන් යන්න බෑනේ. එතකොට රිටර්න් වෙනවා කියන්නේ ආපහු මුලට යනවා. නැත්තම් මෙතනින් මේක නවතිනවා කියන එක තමයි මේකේ තේරෙන්නේ. හරිද? නවතිනවා ඊට පස්සේ එක්ක අපිට ඕන නම් ආය අලුතින් දීගෙන එන්න පුළුවන්. මේක හරියනකම් මෙහෙමයි. මේක true වුණොත් not equal වුණොත් එහෙම මෙතනින් එහාට කෝඩ් එක නවතිනවා කියන එක තමයි return කියන එකේ තේරුම. හරිද? මට චුට්ටක් වැරදුනා කලින් continue කියන එකේ තේරුම තමයි දිගට කරන් යනවා කියන එක. return කියලා කියන්නේ මෙතනින් එහාට නවතිනවා කියන එක. හරිද? පැටළුනේ මුකුත් උනේ නැහැ නේ ඔයාලට? නෑ නෑ හරි. හරි. ඊළඟට ඕන්න දැන් හරි අවුලක් නැහැ. අපි හිතමු අපේ ප්‍රශ්නේ අවුලක් නැහැයි කියලා. අපි දැන් දිගට කරගෙන යනවා. ඒ කියන්නේ not equal වුණා. එතනින් පස්සේ අපි දිගට කරන් යනවා. ඔන්න දැන් අපි හඳුන්වා දෙනවා. int a සමානයි new int. අපි අතන තිබුවා r1 කියන්නේ a ගේ rows ගන්න, c1 කියලා කියන්නේ a ගේ columns ගන්න. int p r2 කියලා කියන්නේ b ගේ row ගන්න, c2 කියලා කියන්නේ b ගේ column ගන්න. int c a කියලා කියන්නේ c කියලා කියන්නේ මොකද්ද? R1. ඒ කියන්නේ මොකද්ද? මෙයාගේ මේ මොකේද? A කියන මැට්‍රික්ස් එකේ රෝ ගානයි B කියන මේ මැට්‍රික්ස් එකේ කොලම්ස් ගානයි. එහෙමනේ ඉස්සෙල්ලා මෙයා හැදෙන්නේ. මං කියවනේ කොහොමද මේ C කියන එක කියන්නේ අපේ දැන් අපි A B කියලා දෙන්නෙක් අරගෙන C කියන මැට්‍රික්ස් එක හදා ගන්න ඕන නම් ಗುಣ කරලා මං කිව්වේ ಗುಣ වෙන්නේ කොහොමද? පළවෙනි කෙනාගේ රෝස් ටිකයි දෙවෙනි කෙනාගේ කොලම්ස් ටිකයි ಗುಣ වෙනවා කියලානේ මං කිව්වේ. නේද? ಗುಣ වෙලා එකතු වෙනවා කියන්නේ. ඒක තමයි එහෙනම් මෙතනදී වෙනවා කියලා මේ වෙන්නන්නේ. හොඳද? රිසල්ට් මැට්‍රික්ස් එක තමයි C කියලා කියන්නේ. එයාව සිද්ධ වෙන්නේ A කියන මැට්‍රික්ස් එකේ රෝ ගානයි B කියන මැට්‍රික්ස් එකේ කොලම් ගානයි ගුණ වෙලා. තේරුණාද? මේක ආවිදි තේරුණාද? තේරුණා. හ්ම්. හරි. තේරුණානේ? අසානිය අවුලක් නැහැනේ? නෑ හවුලන්නේ. හරි. දැන් ඔන්න ඔයාලා දන්න දේ කරන්න යන්නේ. A මැට්‍රික්ස් එකේ එලිමන්ට්ස් ගන්න අපි ඩිස්ප්ලේ කරන්න යන්නේ. එතකොට කොහොමද? ඔයාලා දැනටම දන්නවා පළවෙනි 4 එකේ තේරුම rows ගන්න. එතකොට R1 කියලා කියන්නේ A කියන මැට්‍රික්ස් එකේ row ගන්න. ඊළඟට C1 කියලා කියන්නේ B කියන මැට්‍රික්ස් එකේ row ගන්න කියන එක. හරිද? දැන් මෙතනදී අර K කියන එක ගන්න. ඒකට තාම අපි ආවේ නැහැ. තාම අපි A කියන මැට්‍රික්ස් එකේ එලිමන්ට්ස් ටික ඩික්ලෙයාර් කරන ගමන් තියෙන්නේ. හොඳද? ඉන්පුට්ස් ටික දෙන ගමන් තියෙන්නේ. ඕන්න දැන් එලිමන්ට් A හරි. හොඳද? දැන් සෝරි මැට්‍රික්ස් A හරි. දැන් අපි යනවා මැට්‍රික්ස් B කියන කෙනා. මැට්‍රික්ස් B වලදී මොකද වෙන්නේ? enter element of matrix B කියලා අපි print එකක් දෙනවා. ඊට පස්සේ පොළ දෙන්නෙක්ව දාලා පළවෙනි පෝ එකේ තියෙනවා R2 ඒ කියන්නේ R2 කියලා කියන්නේ මොකද්ද? B කියන මැට්‍රික්ස් එකේ rows ගන්න. ඔන්න ඒක හදලා තියෙනවා. ඒ කියන්නේ මේ තින්නේ මේ පළවෙනි පෝ එකෙන් කියන්නේ rows ගන්න. ඊළඟට J එකක් තියෙනවා. J කියන එකේ තේරුම මොකද්ද? කොලම්ස් ගන්නනේ. එතකොට C2 කියන්නේ B කියන මැට්‍රික්ස් එකේ මේ කොලම්ස් ගන්න තමයි C2 කියලා කියන්නේ. හරිද? පළවෙනි 4 එකෙන් කියනවා B කියන මැට්‍රික්ස් එකේ රෝ ගන්න. දෙවෙනි 4 එකෙන් කියනවා B කියන මැට්‍රික්ස් එකේ කොලම්ස් ගන්න. හරිද? පැටළුනේ නෑනේ. මම පැටළුවෙත් නෑනේ. ඔයාලා නිදිද? පළවෙනි එකේ කියන්නේ ඒ මැට්‍රික්ස් එකේ රෝ ගානයි කොලම් ගානයි. හ්ම්. දෙවෙනි එකේ තියෙන්නේ ඒකම තමයි දෙවෙනි කෙනාගේ රෝ ගානයි කොලම් ගානයි. හරි. හරි. ඊට පස්සේ මෙතනදී දැන් මේ තියෙන ලොකේෂන් කියන තැනනේ ලොකේෂන් කියනවා අදාළ වැලියුස් ටික දුන්නම මෙයා ස්ටෝර් කරගන්නවා. ඔයාලා දැනට මේක දන්න. AIJ කියන කෙනා මැට්‍රික්ස් A ගේ එලිමන්ට්ස් ගන්න මේ ස්ටෝර් කරගන්න. හොඳද? ඊළඟට Bත් එහෙමයි. Bත් අරගෙන මෙයාගෙන් ලොකේෂන් ටික සහ වැලියුස් ටික අරගෙන BIJ කියන මැට්‍රික්ස් එකේ B ගේ එලිමන්ට්ස් ගන්න ස්ටෝර් කරගන්නවා. හොඳද? ඊළඟට දැන් ඔන්න මල්ටිප්ලිකේෂන් ලොජික් එකට යන්නේ අපි. දැන් ඔයාලා ඒක දන්නවා. මොකද අපි කලින් එකේ කළා. පළවෙනි 4 එකෙන් කියවෙන්නේ A කියන මැට්‍රික්ස් එකේ rows ගන්න. ඔයාලට මම කලිනුත් කිව්වා මෙහෙම නෙන්නේ දැන්. මෙතන මොනවා හරි තියෙනවා මෙතන මොනවා හරි තියෙනවා.
ඊළඟට B කියන මැට්‍රික්ස් එකේ කොලම් ගාන විතරයි අපි සලකන්නේ. අපිට රෝස් වලින් වැඩක් නැහැ. ඕන තුන් දෙනෙක්ට කොහොම ඉන්න පුළුවන්. හොඳද? අපිට දැන් දැන්ට වෙන්නයි කියලා අරගෙන කරගෙන යන්. මේක කොහොම එයිද දන්නේ නැහැ. හරිද? දැන් ඔන්න මේකෙන් කියවෙන්නේ A කියන මෙයා A මැට්‍රික්ස් එක මෙයා B මැට්‍රික්ස් එක කියලා දනකො A කියන මැට්‍රික්ස් එකේ රෝයි B කියන මැට්‍රික්ස් එකේ කොලම්ස් උයි ගුණ වෙනවා. ඒ දෙන්නම සලකන්න කියලා කියන්නේ. rows of A columns of B. හොඳද? ඊළඟට K කියලා කෙනෙක් ඉන්නවා. එයා මොකද කරන්නේ? එයා මෙයාගේ ගුණ කරලා එකතු කරනවා. මම ඔයාලට පෙන්නලා දුන්නානේ කොහොමද ගුණ කරලා එකතු වෙන්නේ කියලා. ඒක සිද්ධ වෙන්නේ මෙතනදී. තේරුණාද? ඔව්. හරි. ඊළඟට CIJ කියලා කෙනෙක් ඉන්නවා. මෙයාගේ ඇතුලේ මේ කියන දේවල් ස්ටෝර් වෙනවා. ඒ කියන්නේ A වැඩි කිරීම B කියලා දෙයක් තමයි මෙතනදී සිද්ධ වෙන්නේ. ඒක CIJ කියන කෙනා ඇතුලේ මේ ස්ටෝර් වෙනවා. තේරුණාද? මේ කෑල්ල අපි කලින් කරපු විදිහමයි. හොඳද? CIJ කියන කෙනාගේ A ගේ B ගේ ගුණිතය ස්ටෝර් වෙලා තියෙනවා. හරිද? හරි. හරි. දැන් මෙතනදී මොකද වෙන්නේ? ඩිස්ප්ලේ කරන්න යන්නේ. ඩිස්ප්ලේ කරනකොට මොකද වෙන්නේ? මේ දැන් ඔන්න රිසල්ට් මැට්‍රික්ස් කියලා එකක් print වෙන්න කියනවා. ඊළඟට 4 කියලා කෙනෙක්ව දාලා මොකද වෙන්නේ? මෙතනදී අපි දැන් කරගත්තානේ R1 C2 කොහොම කියලා මේ දෙන්නවනේ අපි ගත්තේ. මෙතනදී අපිට C ට මුකුත් දාන්න විදියක් නැහැ. දැන් අපි කලින් එකේ නම් C ගේ length එක C ගේ මේ කොලම් ඒව ගත්තනේ C0 length කියලා. හැබැයි මෙතනදී අපිට කරන්න විදියක් නැහැ. අපි හරියටම දන්නේ නැහැ C ගේ value එක කොහොමද වෙන්නේ කියලා. ඒක A ගේ B ගේ rows සහ columns ගන්න අනුව වෙනස් වෙනවා. ඒක නිසා තමයි මෙතනදිත් අපි අරගෙන තියෙන්නේ A ගේ rows ගානයි B ගේ columns ගානයි කියලා. තේරුණාද? මොකද කොහොමද වැඩි වෙන්නේ? ඒ කියන්නේ දැන් මෙහෙමනේ. අපිට උත්තරේ එන්නේ මෙහෙමයි. හොඳද? දැන් මෙයා 2 වැඩි කිරීම 3 මෙයා 3 වැඩි කිරීම 2 වුණොත් මේ දෙන්නට දෙන කොහොමත් කැපිට යනවා. අපි හැමතිස්සෙම සලකන්නේ A කියන කෙනාගේ රෝ ගානයි B කියන කෙනාගේ කොලම්ස් ගානයිනේ. එතකොට හැමතිස්සෙම මෙයා 2යි මෙයා 2යි නම් මෙන්න මේ දෙන්නවා තමයි අපිට සැලකෙන්නේ. ඒක නිසා තමයි අපි මෙතනදී R1 කියලා කියන්නේ A ගේ rows ගානනේ. C2 කියලා කියන්නේ B ගේ columns ගානනේ. ඒක තමයි මෙතනදී අරගෙන තියෙන C ට. ඇයි අපි හරියටම C ගේ length එකක් දන්නේ නැහැනේ. මේ දෙන්න අනුව ඒක වෙනස් වෙන්න පුළුවන්. ඒක නිසා තමයි අපි R1 සහ C2 කියන දෙන්න ගත්තේ. කලින් කේදී අපිට දීලා තියෙන්නේ. කොච්චර ප්‍රමාණද කියලා. එතකොට අපි ඒක දන්නවා. හරිද? තේරුණාද? මෙතන R1 සහ මෙතන C2 ගන්න හේතුව. ඔව්. හරි. ෂුවර් එකට තේරුණානේ? හ්ම්. හරි. දැන් ඔය මෙතනදී යාලා කිව්ව දේවල් ටික මෙයාලා මෙතනදී දැන් කරන ඔය R1 ගේ rows මෙයාගේ columns ඒවා ගුණ වෙලා එකතු වෙලා එන ඒවා මෙතනදී ස්ටෝර් කරගත්තනේ CIJ. දැන් මෙතනදී ආව ඩිස්ප්ලේ කරන එක කරන්න. තේරුණාද? අර විදිහට I ගේ ඇතිතරම් columns ටික ගියාට පස්සේ columns වලින් අයින් වෙලා ඊළඟ line එකට ගිහිල්ලා මේ ආපහු මේ විදිහට එනවා. ඊළඟ ආපහු columns ගන්නට ඉඳලා ඉවරයක් වෙනවා. මෙතනදී SC close කියලා කියන්නේ මෙතනින් එහාට ඉවරයි කියන එක. පැහැදිලිද? තුන් දෙනාට. ඔව්. ඉතින් තරුෂි අවුලක් නැහැනේ. නෑ. හ්ම්. හරි. ඉතින් ඕනම් මේක ටිකක් දාලා බලමු rows and columns of matrix A. අපි දෙක කියලා ගමු අපි සරල එකකින් ගමු. ඔන්න මම මෙහෙම වැඩක් කරනවා. දැක්කද? මොකද උනේ? මේ තියෙන්නේ මෙතන end rows and columns. මේ row මේ columns. 2යි 3යි. ආයේ මම B ගෙත් එන්න කරා 2යි 3යි. මේ දෙන්න දැන් අපිට කරන්න පුළුවන්ද? බෑනේ මම කිව්වා A කියන මැට්‍රික්ස් එකේ කොලම් ගානයි B කියන මැට්‍රික්ස් එකේ rows ගානයි සමානුනේ නැත්නම්
ඒ දෙන්න not equal නම් matrix multiplication not possible කියලා print වෙලා එතනින් එහාට නවතින්න කියලා කොහොම මේ කෝඩින් එක. ඒ කියන්නේ matrix මේවා වෙන එක එතනින් නවතින්න කියලා කිව්වා. compile වෙන එක. දැන් ඔයාලා ඒක දැක්කා. තේරුණාද මං මේ මොකද්ද කිව්වේ කියලා? තේරුණා. හ්ම්. ඔව්. කොහොමද තේරුණාද? හරි. අපි දැන් කරන්න පුළුවන් එකක් බලමු. මම මේ ලේසි ඒ වගේ කරන්නේ මේ වලට වෙනස් ඒවා පුළුවන් ඔයාලා කරලා බලන්න. මම දැක්කත් දැන් ඒක පුළුවන්. ඇයි? A කියන මැට්‍රික්ස් එකේ කොලම් ගානයි B කියන මැට්‍රික්ස් එකේ රෝ ගානයි සමාන. එතකොට දැන් කරන්න පුළුවන්. A ගේ එලිමන්ට්ස් ගාන දාන්න යන්න. දැන් මට හිතෙන හිතේම ටයිප් කරලා යනවා. දැන් B එක. ඔයාලට කැමති විදිහට මේක ටයිප් කරගන්න පුළුවන්. මම එහෙම කරන්නේ. ඔන්න ඔයාලට පේනව නේද දැන්? ක්ලෝස් ගන්න මේක හරි. ඔන්න ඊට පස්සේ මැට්‍රික්ස් ඒව. මෙන්න මෙතනදී උනේ මැට්‍රික්ස් ඒවගේ එලිමන්ට්ස් ටික මම දැම්මා. මැට්‍රික්ස් B ගේ එලිමන්ට්ස් ටික දැම්මා. යාළුව ස්ටෝර් කරලා AIJ ට සහ BIJ ට ස්ටෝර් කරන් හිටියා. ඊට පස්සේ යාළුව ඉදිරිපත් කරා. මෙතනදී අපි වෙනම අහන්නේ නැහැ. මැට්‍රික්ස් A කොහොමද B කොහොමද මම මෙතනදී එන්ටර් කරන ටික විතරයි තියෙන්නේ. අපි අන්තිමට ඩිස්ප්ලේ කරන්න කියලා කියන්නේ මේ අන්තිම උත්තරේ විතරයි. ඒක නිසා අපිට අන්තිම උත්තරේ දෙනවා. තේරුණාද? ඔව්. හරි. තේරුණා. අනිත් අය තේරුණා. හරි. තේරුණා නම් අවුලක් නැහැ. මොනවා හරි අවුලක් තිබ්බොත් ඔයාලා කරගෙන යන්නේ අවුලක් තිබ්බොත් කියන්න. ආ. හරි අපි ඕන්න මේ මැට්‍රික්ස් එක කරලා බලමු ඔයාලා හරි උත්තරේ නැද්ද කියලා. දැන් මෙයාව ලියුවොත් අපි එන්නේ මෙන්න 3 5 9 7 3 8 ඔහොමනේ. ඊළඟට මෙයා ලියුවොත් 1 2 3 5 6 7 ඔහොමනේ. දැන් මේ දෙන ගුණ කරාම කොහොමද වෙන්නේ? මෙයාගේ රෝ එකයි මෙයාගේ කොලම් එකයිනේ ගුණ වෙන්න ඕනේ. 3 වරක් 1 3යි. ධන 5 වරක් 5 කියලා ගන්නවා. sorry. මොනවද දැන් 5 වරක් 5 25යි. ඔව්. 3යි කියලා ගන්නවා 5 වරක් 5 25යි කියලා ගන්නවා. ආයේ මෙතනදී නම්බරක් 5ද? හරිසි ඔයාලට මතකද මේ ගුණ වෙන විදිහ? මතකයක් නම් නැත. 9 ගුණ කරන්න එකක් නෑනේ. ඈ? නවයට මොකක්ද උනේ? මට මතක නෑ මේක ගුණ වෙන විදිහ. මේක ගුණ කරන්න පුළුවන් මට මතක නෑ දැන් කොහොමද කරන්නේ කියලා. මම ඔයාලට මේක ගුණ කරලා දාන්නම්. ගෲප් එකට හරි මේක එන්නේ කොහොමද කියලා. ඔයාලට මේක වැදගත් නැහැ. මේක වෙලා එනවා නම් එච්චරයි. දීපා ඕ. එහෙම ඒවා පුළුවන්ද ගුණ කරන්න? ඔව් මේක කරන්න පුළුවන්. අපි තේරුණේ? ඒ වලට රෝ 2යි හ්ම්.
A වලට රෝ 2යි ඔව්. කොලම්ස් 3යිනේ දැම්මේ. ඕ. B වලට B ඔව් වලටත් කරගෙන. රෝ 2යි හරි හරි. ඒක තමයි කොලම් වැරදි. 3යිනේ දැම්මේ. ඔව්. හරි හරි මට දැන් තමයි මොකද එතකොට එන උත්තරේට හ්ම් රෝ 2යි කොලම් 3ක්. නෑ රෝ 2යි කොලම් 2යි එන්නේ. මෙහෙමනේ තියෙන්නේ. දෙවරක් 3යි තුන් වරක් 2යිනේ. මේ දෙන්නට දෙන්න කැපිලා ගියාම රෝ 2යි කොලම් 2යි මට ඒක තමයි මෙතන වැරදුනේ. ගාන ආවේ නැත්තේ ඒකයි. මෙයාව හදලා තින්නේ මම sorry 1යි 2යි 3යි 5යි 6යි 7යි ඔහොමනේ. රෝස් 3යි කොලම් 2යිනේ. මට එන්නේ එතන තමයි පැටළුනේ. දැන් පේනවා. දැන් මේ දෙන සුළු කරන්න පුළුවන්. මේකයි මේකයි. පස් වරක් 3 15යි නම් වරක් 6 54යි. නේ තුන් වරක් 1 3යි පස් වරක් 3 15යි නම් වරක් 6 54යි. තේරුණා නේද? මට මේව දෙක මාරුනේ. මැට්‍රික්ස් B එකේ කොලම්ස් ගානයි රෝ ගානයි. ඔව්. හරිනේ. තමා වෙන්න ඕනේ මගේ අතින් පොඩි මිස්ටේක් එකක් වුණා. මම දැන් හරි අමාරුවෙන් ඉන්නේ ඒක වෙන්න ඇති මට හිතෙන්නේ. 5 3 8 8 4 1 7 ඔන්න හරි. 72 හරිනේ. 72 එනවා. හරි නේද? දැන් තේරුණාද ඔයාලට කරපු එක? හරි. හරි. ප්‍රශ්න නෑනේ. ඊළඟට මේ තියෙන්නේ අර මැඩම් ඔව්. තේරුණා. තේරුණා. ට්‍රාන්ස්පෝස් ඔෆ් මැට්‍රික්ස් ඒ කියන්නේ අර ඒක අනිත් පැත්ත ගහන එකයි ඊට පස්සේ මැක්සිමම් මිනිමම් මැක්සිමම් ඊළඟට ඔයාලා මට කරලා දාන්න ඕන එකක් මේක හොඳද? ගෲප් එකට හරි දාන්න. ඔයාලා මොකක් හරි ඔයාලා කැමති මේ ස්ක්‍රීන්ෂොට් ගහගත්තේ නැහැ. ඒක ස්කෑන් එකෙන් හරි කැමති විදිහකට කරගන්න මේ තියෙන 1D array එකේ තියෙන elements වල maximum එක සහ minimum එක මට හොයලා පෙන්නන්න ඕන. ඒක කරනකොට මට හිතෙනවා ඔයාලට decision condition එකක් දාන්න decision making condition එකක් දාන්න වෙයි. නිකන් හොයන්න බෑ ඒක. ඔයාලට මේ දාන්න වෙයි. ඒ කියන්නේ මොකක් හරි එකකට එක දෙයක් සමාන කරන්න වෙනවා. සමාන කරලා යන්න තියෙන්නේ. ඔයාලා නිකන් try එකක් දීලා බලන්න මේක කරන්න. maximum සහ minimum එක. ඒකේ මම තව ටිකක් පැහැදිලි කරනවා. if condition එක දාන්න වෙනවා ඔයාලට ඔකට. මොකද ඔයාලා දැනගන්න එපා මේක නම් මෙහෙමයි කියන එක කියන්නේ. ඒක නිසා මට ඔයාලා homework එකක් විදිහට ඒක කරලා ඕන. maximum සහ minimum එක හොයන විදිහ. ChatGPT එහෙම දාන්න එපායි. තේරෙන විදිහට කරලා දාන්න. තේරෙන්නේ නැත්නම් ඉතින් එහාට අහන්න. කොහොමද කරන්න කියලා. හරිද? අපි එහෙනම් නතර කරමුද දැන්? හරි. thank you දීපා. හරි. අපි මං ඒ හිතන්නේ දීපා ආයේ අන්තිමට මුකුත් මීටින් කරන එක නැති වෙයි. ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් WhatsApp group එකට හරි මේ personal හරි message එකක් දාන්න. papers කරන්න ගන්න. ඕන්න මම මගේ බාරගත් වැඩේ කළා. හරි. thank you ආයෙත් දීපා. නැති බොහොම අපි දැම්මම ස්තුතියි. මේ දීපා ඔව් අරක කොපි පේස්ට් කරලා දානවද මට ස්ක්‍රීන්ෂොට් ගහගන්න බැරි වුණා. මොකේද? අර මම මේ ගහගත්ත දාන්නම්ම. ඔය හරි අසන්න. හරි. ඔයාලා එහෙනම් කරමු ප්‍රැක්ටිස් කරන්න. මම නිදිමතයි දැන්. මට හරි මහන්සි. හරි ඒ හිතාගන්න බෑ පුතා වැඩ තියෙනවා කරන්න. හරි. එහෙනම් මං ගියා. බයි. thank you දීපා. සරයි. thank you. සන්නයි good night. සල්නයි good night. ඔයාලා වැඩ කරන්න. thank you හොඳ. හරි තේරුණානේ? එහෙනම් ඉච්චර. තේරුණා. හරි ඉස්සෙල්ලා මට අරක පැටළුනේ මම කොලම්ස් ගන්නයි රෝ ගන්නයි පටලගෙන එකයි. හරි. එහෙනම් බයි. bye දීපා. හරි.